समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तो सग्ग मोक्खदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝච භික්ඛවේ කම්මානං විපාකෝ ත්‍රිවිධාහං භික්ඛවේ කම්මානං විපාකං වදාමි දිත්තේවා ධම්මේ උපපජ්ජේවා අපරේවා පරියායේති අයං උච්චති භික්ඛවේ කම්මානං විපාකෝති සද්ධාවන්ත පින්තුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ මාජී ජයසූරිය මහත්මිය, වරුණි ජයසූරිය දියණිය, ධනුෂ් කොඩිතුවක්කු බෑණනුවන් යන පින්වත් පිරිස විසින්. පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ මොරටුව කටුබැද්ද පළමුවන පටුමග අංක 54න් 3 ලිපිනේ පදිංචිව සිටි මොරටුව සහ රුහුණු විශ්වවිද්‍යාලවල සේවය කර විශ්‍රාම කර සිටි මහින්ද ජයසූරිය මහත්මයා අභාව ප්‍රාප්ත වී 2025 10/28 වෙනි දිනට වසර 3ක් සපිරීම නිමිති කොටගෙන එතුමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිවයි කැනඩාවේ පදිංචි ඒ නෝනා මහත්මිය ඇතුළු දරුවන් විසින් අද ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ. ඒ වගේම පරම්පරාවේ මිය පරලෝකීය අවශේෂ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම සියලු දෙනාට ආශිර්වාද කිරීමත් සම්බුද්ධ ශාසනය චිරකාලයක් ලෝකේ පවතිවා කියන මේ ප්‍රාර්ථනාවත් ඇතිව හැම දිනාගේම ප්‍රඥාව අවදි කර ගැනීමට මේ ධර්ම දානමය කුසල එහෙම නැත්නම් මේ ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්න. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන සිදු කරන අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ඒ පින්නතුන් ආරාධනා කරන්නට යෙදුනේ ද්වි හේතුක ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබීමට හේතු වන කුසල ක්‍රියාවන් ඒ වගේම ඒ ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක ඒ වගේම කර්මපත යන මේ කාරණා පිළිබඳව පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ නිබ්බේධික සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඨයක් කර්මයෙහි විපාකයේ පිළිබඳව තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. තථාගතයන් වහන්සේ එහිදී දේශනා කරනවා කතමෝච භික්ඛවේ කම්මානම් විපාකෝ මහණෙනි කර්මයන්හි විපාකය යනු කුමක්ද? ත්‍රිවිධාහම් භික්ඛවේ කම්මානම් විපාකම් වදාමි. කර්මෙහි විපාකය තුන් ආකාරයකින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දිත්තේවා ධම්මේ උපපජ්ජේවා අපරේවා පරියාය.
ditta dhamma වේදනීය, උපපජ්ජ වේදනීය සහ අපරාපරිය වේදනීය කියන තුන් ආකාරයකින් කර්මයේහි විපාක ඇති කරන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. එතකොට අපි කුඩා කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා මේ ක්‍රම තුනට කර්මයේ විපාක දෙන බව. අපි වඩාත් ගැඹුරින් ඒක අධ්‍යයනය කරනකොට ඒ තුන් ආකාරයකින් කර්ම විපාක දෙන්නේ කුමක් නිසාද? එකම කර්මයක කුසල කර්ම වුණත් අකුසල කර්ම වුණත් එකම කර්මයක විපාකය අවස්ථා තුනක ඇති කරනවා ඒ ජවන් සිත්වල තියෙන විශේෂත්වය මත. ජවන් සිතයි කියලා කියන්නේ යම් අරමුණක් ගනිමින් සිත් පහළ වෙනකොට බොහෝ විට සිත් 17ක පමණ සිත් පෙළක්. ඒකට කියනවා චිත්ත වීතියයි කියලා. අපි ඇසින් අරමුණක් ගන්නකොටම ඒ අරමුණ මුල් කොටගෙන අර වගේ චිත්ත වීතියක් හටගන්නවා. කනෙන් ශබ්දයක් අහනකොට ඒ වගේ චිත්ත වීතියක් හටගන්නවා. ඒතර එක චිත්ත වීතියක් නෙමෙයි, ඒ පිළිබඳව චිත්ත වීති දහස් ගණනක්, දසදහස් ගණනක් එකම අරමුණ සම්බන්ධව ජනිත වෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ පහළ වෙන එක් චිත්ත වීතියක අනුපිළිවෙලින් සිත් 7ක් ඇති වෙනවා. ඒවට කියනවා ජවන් සිත් කියලා. ඒවා තමයි මතු අනාගතේ විපාක ඇති කරන්නට සමත් වෙන්නේ. ඒ චිත්ත වීතියක සිත් 17 විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා, මතු අනාගතේ විපාක දීමට සුදුසු කර්මය ජනිත කරන සිත් තියෙනවා. එතකොට ඒ කර්මය ජනිත කරන සිත් තමයි අර ජවන් සිත් කියලා හඳුන්වන්නේ. ඒ ක්‍රියාව කිරීමේ ජවය ඇත්තෙත් ඒ සිත්වල, අනාගත විපාක ඇති කිරීමේ ජවය තියෙන්නේ ඒ සිත්වල. එතකොට ඒ බඳු සිත් 7ක් සෑම චිත්ත වීතියකම ඇති වෙනවා. ඒ ජවන් සිත් 7 ස්වභාවය තමයි පළවෙනි ජවන් සිත ගොඩක් දුර්වලයි. ඊට පස්සේ දෙවෙනි, තුන්වෙනි, හතර, පස්වෙනි ආදී වශයෙන් අනුක්‍රමයෙන් ඒ ජවන් සිත් වල ශක්තිය වර්ධනය වෙනවා. ඊට පස්සේ ආපසු 6 7 ආදී වශයෙන් අනුක්‍රමයෙන් දුර්වල තත්ත්වයටපත් වෙලා අවසන්. එතකොට පළවෙනි ජවන් සිත ගොඩාක් දුර්වලයි. ඒක ඒ වර්ගයේ පළමු සිතක්. අනිත් ඒවායේ සහයෝගයක් නැතිව ඒ වර්ගයේ ඇති වෙන පළමු සිත. දැන් සිතක් බලවත් වෙන්නට උපකාර වෙන එක්තරා සාධකයක් තමයි මුලින් ඒ જાතිය සිත් ඇති වුණොත් ඊළඟට ඇති වෙන සිත් වඩා බලවත් වෙනවා. එකවරක් කරන කුසලය තවත් වරක් කරනකොට දෙවනි වතාවේ කුසලය බලවත් වෙන්නට අර මුලින් කුසල් සිත් හේතු වෙනවා. නමුත් දැන් චිත්ත වීතියක ජවන් සිත් ඇති වෙනකොට පළමු ජවන් සිත ඒ වර්ගයේ එකක සහයෝගයක් ලබාගෙන නෙමෙයි හටගන්නේ. ඒ නිසා ඒක දුර්වල සිතක්. එතකොට ඒ දුර්වල සිතේ විපාක දිය හැක්කේ ditta dhamma වේදනීය වශයෙන් මේ ලෝක වශයෙන්. මොකද ඒක ඊළඟ භවයකට ගිහින් විපාක දෙන්නට තරම් ශක්තියක් නැහැ. ඊළඟට ජවන් සිත් 7 අවසාන ජවන් සිතත් දුර්වලයි. නමුත් පළවෙනි සිතට වඩා ටිකක් ප්‍රබලයි. ඒතර ඒ සිතේ විපාකය දෙවන ආත්ම භාවයේහි විපාක දෙන්නට සමර්ථයි. ඒ තමයි උපපජ්ජ වේදනීය කියලා හඳුන්වන්නේ. එතකොට මැද ජවන් සිත් ටික වඩා ප්‍රබලයි. ඒ නිසා කොතරම් කාලයක් ගිහිල්ලා හරි විපාක දීමට හැකියාව තියෙනවා. ඉඩක් නොලැබුණොත් යටපත් වෙලා තියෙනවා. ඉඩක් ලැබුණොත් විපාකත්වයට පැමිණෙනවා. හැබැයි අර ditta dhamma වේදනීය, උපපජ්ජ වේදනීය කියන ඒ කොටස් දෙක මේ ජීවිතේ විපාක දෙන කොටස මේ ජීවිතේ විපාක දෙන්න අවස්ථාවක් නොලැබුණොත් ආය නැවත විපාක දෙන්නේ අහෝසි වෙනවා. දෙවන භවයේ විපාක දෙන කොටස දෙවන භවයේ විපාක දෙන්න අවස්ථාවක් නොලැබුණොත් අහෝසි වෙනවා. හැබැයි අපරාපරිය වශයෙන් එතනින් එහාට විපාක දෙන ඒවා ශක්තිමත් නිසා ඉඩක් නොලැබුණොත් යට වෙලා තියෙනවා. ඉඩක් ලැබුණු සැනින් විපාක දෙනවා. කල්ප ලක්ෂයක් ගිහිල්ලා හරි පිරිනිවන් පාන තෙක්ම ඒ කර්මය ඉඩක් ලදොත් විපාකත්වයට පැමිණෙනවා. ඒතර අන්න ඒ විදිහට තමයි මේ ditta dhamma වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය වශයෙන් විපාකත්වයට පැමිණෙනවා. දැන් මේක අපි උපමාවකින් හඳුනා ගත්තොත් මීට පෙරත් අපි සිහිපත් කරලා තියෙනවා. අපි හිතමු පොළවේ පැල කරන බීජ වර්ග, කොස් ඇට, ඊළඟට වී ඇට, මෑ ඇට, පුස් ඇට ආදී වශයෙන් ගත්තහම දැන් කොස් ඇටයක් අර ජීව ගුණය අමුගතිය තියෙද්දි පැල කළොත් පැල වෙනවා. හැබැයි වේලුනොත් ආයේ කොච්චර වතුර දාලා පැල කරන්න හැදුවත් පැල වෙන්නේ නැහැ. හැබැයි මෑ ඇට, වී ඇට වගේ ඒවා
ඒවා වේලලා දුමේ තියලා තිබ්බත් ආයෙ වතුරට දාලා දැම්මට පස්සේ පැලවෙනවා. අර පුස්සට වගේ ඒවා කොච්චර කාලයක් තිබුණා වුණත් අවුරුදු සමහර විට 15ක් 20ක් තිබුණා වුණත් ආයේ සුදුසු පරිසරය ලැබුණොත් පැලවෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි අර කොස්සටේ වේලුනොත් නැවත පැලවෙන්නේ නැහැනේ. ඒ වගේ අර දුර්වල සිත්වල විපාකය ඒ අවස්ථාවෙම විපාක දෙන්නට ඉඩක් ලැබුණොත් විපාක දෙනවා. ඒක යටපත් වුණොත් ආයේ විපාකත්වයටපත් වෙන්නේ නැහැ. එතනින් ඒක අහෝසි වෙනවා. අර කොස්සටේ වේලුනහම නැවත පැලවෙන්නේ නැතුව ආසේ ditta dhamma වේදනීය කර්මය මේ ජීවිතේ විපාක දෙන්න අවස්ථාවක් ලැබුණොත් විපාක දෙනවා. නැත්නම් එහෙමම අහෝසි වෙලා යනවා. උපපජ්ජ වේදනීය කියන්නේ දෙවනි භවයේ. දැන් අර මෑට වීයට වගේ ඒවා වේලිලා තිබ්බා වුණත් නැවත වතුරට දාලා ගත්තාම ඵලයක් ඇති කරන්නට සමත් වෙනවා. ඒ වගේ උපපජ්ජ වේදනීය කියලා කියන්නේ අර අවසාන ජවන්සිතේ ශක්තිය ඒක තරමක් අල්ලා හිටිනවා අර පළවෙනි ජවන්සිතට වඩා. එතකොට ඒක දෙවනි භවයේ විපාකත්වයට පැමිණෙන්නට අවස්ථාව තියෙනවා. හැබැයි අර මැද සිත් ටික වඩාත් ශක්තිමත් ඒවා කොච්චර කාලයක් යටපත් වෙලා තිබුණා වුණත් අර පුස්සට වගේ යම් අවකාශයක් ලැබුණොත් එතනදී වහා සක්‍රිය වෙන්නට පුළුවන් ගතිය තියෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ නිබ්බේධික සූත්‍රයේදී දේශනා කරන කර්මයේ විපාකය තුන් ආකාරයකින් විපාකත්වයට පැමිණෙනවා. මේ ලෝක වශයෙන්, පරලෝක වශයෙන් සහ සාංශාරික වශයෙන් ditta dhamma වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය වශයෙන්. එතකොට අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරලා තියෙන්නේ මේ කර්ම ද්වි හේතුක ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඇති කරන්නේ කොහොමද? ඒ වගේම ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක ඇති කරන්නේ කොහොමද? ඊළඟට කර්මපත තත්වයටපත් වෙන්නේ කොහොමද කියන මේ කාරණා පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. දැන් එතකොට යම්කිසි කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් අපි සිද්ධ කරන අවස්ථාවේදී ඒ කර්මයට බලපාන මූලික වෙන ප්‍රධාන හේතු තුනක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අකුසල කර්මයක් කරනවා නම් ඒත් හේතු තුනක් තියෙනවා. කුසල කර්මයක් කරනවා නම් ඒත් හේතු තුනක් තියෙනවා. අකුසල කර්මයකදී බලපාන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතු තුන. කුසලයේදී බලපාන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ හේතු තුන. එතකොට අපි දැන් අද කතා කරන්නේ මේ කුසලය සම්බන්ධව. එතකොට කුසලයේදී අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු තුනම යෙදිලා යම් කුසල ක්‍රියාවක් කරනවා නම් ඒ කුසලය හඳුන්වනවා ත්‍රි හේතුක කුසලයයි කියලා. ත්‍රි හේතු කියන්නේ හේතු තුනම යෙදිලා තියෙනවා. නමුත් බොහෝ වෙලාවට අපි කරන කුසල් වලදී තුන්වෙනි හේතුව යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ අමෝහය, එවත් ප්‍රඥාව. බොහෝ කුසල් සිත්වල යෙදෙනවා අඩුයි. එහෙම වුණොත් ඒ කුසල් සිත ද්වි හේතුක කුසල් සිතක්. ඒ කියන්නේ අලෝභය සහ අද්වේෂය යෙදලා තියෙනවා. හැබැයි අමෝහය කියන ප්‍රඥාව යෙදලා නැහැ. ප්‍රඥාව යෙදුණු කුසල් සිත ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක් කියලාත් හඳුන්වනවා. ත්‍රි හේතුක කුසල් සිතක් කියලාත් හඳුන්වනවා. අර ප්‍රඥාව යෙදලා නැති කුසල් සිත ඥාන විප්‍රයුක්ත කුසල් සිත කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් ද්වි හේතුක කුසල් සිත කියලා හඳුන්වනවා. ඒතර කුසල් වල ඒක හේතුක කුසල් සිත් නැහැ. ඒ කියන්නේ එක හේතුවක් පමණක් යෙදিলা කුසල් සිත් පහළ වෙන්නේ. අවම වශයෙන් හේතු දෙකක් යෙදෙනවා. අලෝභය සහ අද්වේෂය. ඒ මොකද අභිධර්මයේදී පැහැදිලි කරන්නේ මේ අලෝභ අද්වේෂ කියන චෛතසික දෙක සෝබන සාධාරණ චෛතසික හැටියට. ඒ කියන්නේ සෑම කුසල් සිතකම නොයරදීම යෙදෙනවා. කුසල් සිතක් වේ නම් එහි අලෝභය සහ අද්වේෂය අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට හැම විටම කුසල් සිත හේතු දෙකකින් යුක්ත වෙනවා. එහෙම නැත්නම් හේතු තුනකින් යුක්ත වෙනවා. හේතු දෙකකින් යුක්ත සිත අපි දෙවිධයකට හඳුන්වනවා ඥාන විප්‍රයුක්ත සිත හෝ ද්වි හේතුක සිත කියලා. මොකද එතන තියෙන අලෝභය, අද්වේෂය කියන කුසල මූලයන් පමණයි. හේතු තුනම යෙදුනොත් එතන අමෝහය හෙවත් ප්‍රඥාව තියෙන නිසා අපි ඒ කුසලය හඳුන්වනවා ත්‍රි හේතුක කුසලය. එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්ත කුසලයයි කියලා. එතකොට අපි තේරුම් ගන්නට ඕන කොහොමද ඥාන සංප්‍රයුක්ත කුසලයක් සිද්ධ කරන්නේ? ඥාන සංප්‍රයුක්ත කුසල සිදු කරන හැටි ඉගෙන ගත්තොත් තමයි
ත්‍රි හේතුක කුසලයක් ඥාන සංප්‍රයුක්ත කුසලයක් ජනිත කරගන්න පුළුවන් වෙන්නේ. ඥාන සංප්‍රයුක්ත කුසලයක් ජනිත වුණොත් තමයි ඒ බඳු ප්‍රතිසන්දියක් ලබන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නට නම් ත්‍රි හේතුක කුසලයක් මරණාසන්න මොහොතේ ඉස්මතු වෙන්නට ඕන. මරණාසන්න මොහොතේ ත්‍රි හේතුක කුසලයක් ඉස්මතු වෙන්නට නම් ත්‍රි හේතුක කුසලයක් සිද්ධ කරන හැටි අපි හරියට තේරුම් ගන්නට ඕන. යම් කුසලයක් ත්‍රි හේතුක වෙන්නේ ප්‍රඥාව හෙවත් ඥානයේ යෙදුණු පමණටයි. ප්‍රඥාව යෙදී කරන කුසලයක ප්‍රඥාව කියන්නේ ඊටාම පුළුල් ධර්මයක්. ඊටා ගැඹුරින් වටහා ගත යුතු චෛතසික ධර්මයක්. කුසල් කිරීමේදී ප්‍රඥාව හැටියට අපට අඩුම තරමින් කම්මස්සගත සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ කර්මයට අදාළ විපාකයක් පවතිනවා. මේ හේතුවෙන් මේ ඵලය ගොඩ නැගෙනවා කියන හේතුඵල දක්නා වූ ඥානයක් ඇතුවවත් අපට යම් කුසල ක්‍රියාවක් කරන්න පුළුවන් නම් අන්නේ කුසලයේ තමයි ඥාන සංප්‍රයුක්ත කුසලය කියලා මූලික වශයෙන් හඳුන්වනවා. තව ඉතින් වඩාත් ගැඹුරට ත්‍රිලක්ෂණය දකිමින් චතුරාර්ය සත්‍ය දකිමින් ඒ වගේම පරමාර්ථ ධර්ම දකිමින් අපට ඒ කුසල ක්‍රියාව කරන්න පුළුවන් නම් ඒක වඩාම ප්‍රබල කුසලයක්. ඍජුවම නිවනට උපකාර වෙන කුසල ක්‍රියාවක් වෙනවා. අවම වශයෙන් අපට නිවනට උපකාර වෙන සසර පැවැත්මට විශේෂයෙන් උපකාර වෙන ඥාන සංප්‍රයුක්ත කුසලයක් හැටියට සිද්ධ කරගන්න පුළුවන් හේතුඵල දක්නා නුවණ අපිට තියෙනවා. හේතුඵල දක්නා නුවණ කියලා කියන්නේ යම්කිසි කුසල ක්‍රියාවක් කරනකොට ඒකේ අර්ථය හරියට දැනගන්නට ඕන. අර්ථය කියලා කියන්නේ දැන් දානයක් දෙනවා නම් දන් දෙන්නේ කුමකටද? දානේ පරමාර්ථය මොකක්ද? තමන් සන්තක දෙයින් ලබන කෙනාට යහපතක් සිදු කිරීම. එතකොට අන්නේ යහපත සිදු කිරීම පිළිබඳව අපට නිවැරදි අදහසක් ඇති වෙනවා නම් තමයි ඒ යහපත සිදු කරන්නේ කොහොමද? මේ වෙලාවේ එතනත්තට යහපත හැටියට කෙරෙන්න ඕන මොකක්ද? ඒක සම්පූර්ණ කරන්නේ කොහොමද? මොකද්ද තියෙන ගැටලුව? මොනවද තියෙන අඩුපාඩු? මොනවද තියෙන අවශ්‍යතා? මෙන්න මෙහෙම සොයලා විමසලා බලලා අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා සහ භෞතික ද්‍රව්‍ය අපිට යොදවන්නට පුළුවන් නම් පරිත්‍යාග කරන්නට පුළුවන් නම් කැප කරන්නට පුළුවන් නම් අනිත් කෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් අන්න ඒක තමයි දානයේ පරමාර්ථය. එතකොට දැන් මේ දන් දුන්නාම මට මේකෙන් පින් සිද්ධ වෙනවා කියලා දැන ගැනීමත් එක්තරා සම්‍යක් දෘෂ්ටියක් තමයි. නමුත් අපිට මේ ප්‍රඥාව වඩා ගැඹුරින් අපි එකයි කිව්වේ ප්‍රඥාව කියන්නේ ඊටාම පුළුල් ධර්මයක්. එතකොට මේක එක් එක් ආකාරයෙන් අපිට අවදි කරන්නට පුළුවන්. දැන් දානයක් දුන්නාම මේකෙන් අපිට සැප විපාකයක් ලැබෙනවා කියන කාරණය දැන ගැනීමත් ප්‍රයෝජනවත් වෙනවා. මොකටද ඒක ප්‍රයෝජනවත් වෙන්නේ? මේ හේතුවෙන් මේ ඵලය ලැබෙනවා කියන කාරණය නිවැරදිව අවබෝධ කරගන්න. නමුත් අද සමාජයේ හුඟක් දෙනෙකුට වෙලා තියෙන්නේ මේ හේතුවෙන් මේ ඵලය ලැබෙනවා කියලා දැනුවත් වීම ප්‍රඥාව අවදි කර ගැනීම වෙනුවට මේ හේතුවෙන් මේ ඵලය ලැබෙනවා කියලා කියනකොටම සියුම් තෘෂ්ණාවක් මතුවෙනවා. එහෙමනම් මටත් ඒ ප්‍රතිඵලය ලබන්න මාත් මේ බඳු පින්කමක් කරන්නට ඕන. එතකොට එහෙම සිතීම වරදක් නෙමෙයි. ඇයි අපිට යම්කිසි ඵලයක් ගොඩනගා ගන්නට නම් ඒකට අදාළ හේතුව සම්පාදනය කරන්නට ඕන. ඒක ඥාන සම්පන්න ක්‍රියාවක්. නමුත් ගැටලුව තියෙන්නේ ඒ ඵලය ලැබීම සඳහා හේතු සම්පාදනය කිරීම කියන එක කෙනෙකුට තෘෂ්ණා මූලිකව කරන්නටත් පුළුවන් ප්‍රඥා මූලිකව කරන්නටත් පුළුවන්. ප්‍රඥා මූලිකව කරනවා කියලා කියන්නේ ඇලෙන්නේ නැතිව බැඳෙන්නේ නැතිව ගැටෙන්නේ නැතිව උපාදාන කරන්නේ නැතිව අපට නිවන් දකින්නට යන ගමනේදී නිවන සඳහා ඒ නිවන් දකින තෙක් සසර පැවැත්ම සඳහා මෙන්න මේ ඵලය අපට උපකාර වෙනවා. ඒ ඵලය ගොඩනගන්නට නම් මේ හේතුප්‍රත්‍ය සම්පාදනය කළ යුතුයි කියන ආය කෞශල්‍ය, උපාය කෞශල්‍ය පරිහරණය කරමින් යම් කුසල ක්‍රියාවක් කරනවා නම් ඒක ඥාන සංප්‍රයුක්ත කුසලයක්. මොකද්ද ආය කෞශල්‍ය කිව්වේ? ආය කෞශල්‍යය කියලා කියන්නේ යම් ප්‍රතිඵලයක් ලබන්න ඕන නම් ඒ ප්‍රතිඵලය ගොඩනගන සාධක මොනවද කියලා හරියට දැනගෙන ඉන්න.
මොකද්ද උපාය කෞශල්‍ය කිව්වේ? උපාය කෞශල්‍ය කිව්වේ බාධක දුරු කරලා අවස්ථාවෝචිතව සාධක ගොඩනැගීමේ දක්ෂතාව. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට මේ ආය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය දැනගන්නටත් ඕන. ඒ වගේම බාධක ධර්ම දැන ගැනීම නම් වූ අපාය කෞශල්‍ය දැනගන්නටත් ඕන. මේ කෞශල්‍ය තුනෙන් යුක්ත වුණොත් තමයි කෙනෙකුට යහපත් අරමුණක් යහපත් ප්‍රතිඵලයක් සාධනය කරගන්නට පුළුවන්. සාධක මොනවද? බාධක මොනවද? උපාය යොදන්නේ කොහොමද? සාධකය එතකොට වෙනස් වෙනවා අරමුණෙන් අරමුණට, බාධකයක් වෙනස් වෙනවා අරමුණෙන් අරමුණට, උපාය මාර්ගයක් වෙනස් වෙනවා අරමුණෙන් අරමුණට. අන්න ප්‍රඥාව අවදි වෙනකොට ඒක අච්චුවක් හැටියට නෙමෙයි, ඒක ආකෘතියක් හැටියට නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක කාරණෙන් කාරණයට වෙනස් වෙනවා. දැන් දන් දීමේ මූලික පරමාර්ථය තමන් සන්තක දෙයින් ලබන තැනැත්තාට යහපතක් කිරීම. එතකොට ඒක පොදු පරමාර්ථය. නමුත් ඒක ඇතුලේ ඒ ලබන තැනැත්තාට සිදු කරන යහපත කෙබඳුද? ඒ තැනැත්තාට අවශ්‍ය වෙන්නේ යම්කිසි රෝගයක් සුව කර ගැනීමට උපකාරයක්ද? එහෙම නැත්නම් ඒ තැනැත්තාට අවශ්‍ය වෙන්නේ රැකියා අවස්ථාවක් ලබා ගැනීම පිළිබඳ සහයෝගයක්ද? එහෙම නැත්නම් ඒ තැනැත්තාගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගන්නටද ඕන කරන්නේ? ධර්මඥානය දියුණු කරගන්නට ඕන වෙන්නේ? නිවන් දැකීම සඳහා මඟ පෙන්වීමක්ද ඕන කරන්නේ? එතකොට විපතකින් වැළකෙන්නට ක්‍රමෝපායක්ද ඕන කරන්නේ? ඒ සඳහා සහයෝගයක්. අන්න ඒ අනුව අපි ලබන තැනත්තාට කෙබඳු උපකාරයක්ද කළ යුත්තේ කියන එක වෙනස් වෙනවා. ඒතර ඒ තැනත්තාට පැමිණෙන දුක් පීඩා දුරු කිරීම සඳහා නම් අවස්ථාවෝචිතව අපි මොකද්ද කරන්න ඕන? එතන තියෙන බාධක දුරු කරන්නේ කොහොමද? සාධක ගොඩනගන්නේ කොහොමද? ඒ සඳහා උපක්‍රමශීලීව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අන්න එතකොට තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. එහෙම කරන කුසලයේ ඥාන සංප්‍රයුක්තයි. එතනදී Tamanටත් අනර්ථයක් නොවි, අනුන්ටත් අනර්ථයක් නොවි, දෙපසටම යහපතක් සිදු වෙන හැටියට අපිට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට අපිට සිහිපත් වෙනවා අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා, ආචාර්ය පී.කේ. අධිකාරම් මැතිතුමා. එතුමා බොහෝ දේවල් කරනකොට ඊ타ත්ම සැලකිලිමත්ව ප්‍රඥාවෙන් දුරදක්නා නුවණින් කල්පනා කරලා කටයුතු කරන කෙනෙක්. ඉතින් දවසක් තරමක් වැහි පොද වැටෙන වැස්ස වෙලාවක නිවස අභියස එක පාළු ළිඳකට බල්ලෙක් වැටිලා ඒ බල්ලා නොනවත්වාම කෑ ගහනවා අර වලෙන් ගොඩට එන්නට බැහැ. එතකොට දැන් වැස්ස වහින නිසා එතුමා එළියට බහින්න එච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ. කුමක් නිසාද? ටිකක් සෙම ඇවිස්සලා නිසා ඒ රෝගය උත්සන්න වෙන්නට පුළුවන්. නමුත් ගෙට එන ගානේ නෝනා මහත්මිය නැවත නැවත කියනවා අර බල්ලා අර ළිඳට වැටිලා කෑ ගහනවා. ඒක ගොඩ දාන්න කවුරුවක් නැහැනේ. ඇයි ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැත්තේ කියලා. එතකොට දැන් ගෙට ආවන් පස්සේ බිරිඳ මේක නැවත නැවත කියනවා. එළියට ගියන් පස්සේ වැස්ස වහිනවා. එතකොට තමන්ගේ රෝගී තත්ත්වයට එක්කලා තමන් පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම අර සතා ගොඩ දාන්නත් ඕන. ඒ වගේම ඒ සතා පිස්සු බල්ලෙක්ද දන්නේ නැහැ. එතකොට ගොඩ දාන්න ගියන් පස්සේ අපාකයිද දන්නේ විවිධ ගැටලු තියෙනවා. දැන් සතාට යහපතක් කරන්නත් ඕන, තමන්ගේ රෝගය වැඩි කරගන්න නැති වෙන්නත් ඕන, බිරිඳ කියන දෙයට අහුම්කම් දෙන්නත් ඕන. දැන් මේ සියල්ලම කරන්නත් ඕන. හැබැයි වර්ෂාවත් නිසා දැන් මේ කටයුත්ත කරන්න පහසුත් නැහැ. දැන් එතුමා බොහොම පොඩි වෙලාවක් ඉඳලා එකවරම ගේ දොරකඩ ළඟ ඉඳලා අර පාළු ළිඳ ළඟට වේගෙන් දුවගෙන යනවා. දැන් කුඩයක් අරගෙන ගියොත් හිමින් සැරේන යන්න වෙන්නේ. එතකොට සරම එහෙමම ඔළුවට දාගෙන ඔළුවේ ඉඳලා පෙරවගෙන වේගෙන් අර ගේ දොරකඩ ඉඳලා දුවගෙන යනවා. අර පාළු ළිඳේ ගැට්ට ළඟට ගිහිල්ලා යට ගිරියෙන් කෑ ගහගෙන අර ලින් ගැට්ට උඩට එකපාරටම පනිනවා. පනිනකොටම අර සුනකයා බියපත් වෙච්ච පාර අර පාළු ළිඳෙන් ගොඩට පැනලා කිලෝමීටරයක් විතර දුවගෙන ගිහින් තමයි ආපහු හැරලා බල්ලා තියෙන්නේ. එතකොට එසැනින්ම එතුමා අර බල්ලා ගොඩට පැන්න ගමන්ම එතුමා ආපහු දුවගෙන එනවා තමන්ගේ ගේ ඇතුළට. එතකොට දැන් විනාඩියක් විතර කෙටි කාලයක් ඇතුළත වැස්සෙන් තෙමිලා තමන්ගේ රෝගය වැඩි කරගන්නෙත් නැතිව
අර සුනකයා ගොඩ ගන්නට ගිහිල්ලා ඌ හපා කාලා ප්‍රශ්න ඇති කරගන්නෙත් නැතිව ඒ වගේම බිරිඳ නැවත නැවත කියන එකට පිටුපාන්නෙත් නැතිව තමනුත් රැකිලා අන් අයත් රැකලා එතකොට ඒ සුනකයාට හානියකුත් නොවේ සුනකයාගෙන් තමන්ටත් හානියක් නොවේ අවස්ථාවෝචිතව සියල්ලම එක් සැනකින් ක්‍රියාත්මක කළා. එතකොට ඒ විදිහටම සියලු දෙනාට කටයුතු කරන්න පුළුවන් කියන එක නෙවෙයි මේ උදාහරණයක් හැටියටයි සිහිපත් කළේ අපිට යමක් කරනකොට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ ලබන තැනැත්තාට යහපතක් කරන්න අපි කෙසේ ක්‍රියා කළ යුතුද? තමන්ගේ කය, තමන්ගේ වචනය, තමන්ගේ සිතුවිලි සහ බාහිර පරිසරය කොහොමද හසුරුව ගන්න ඕන? ඒක තීරණය කරන්න අපි කරන්න යන්නේ මොකක්ද කියලා හරියට පැහැදිලි වැටහීමක් තියෙන්න ඕන. කරන්න යන්නේ ලබන කෙනාට යහපතක් කරයි. එතකොට මේ යහපත මොන වගේ යහපතක්? අර වගේ විපතටපත් වෙච්ච කෙනෙකුට පිහිටක් වෙන්නද? එහෙම නැත්නම් අතිරේක පරිත්‍යාගයක් කරන්නද? එහෙම නැත්නම් කන්න බොන්න දෙන්නද? අඳින්න පළඳින්න දෙන්නද? ඉන්න හිටින්න වාසස්ථානයක් හදලා දෙන්නද? ලෙඩට බෙහෙතක් දෙන්නද? එහෙම නැත්නම් ඉගෙන ගන්න උදව් කරන්නද? ව්‍යාපාරයක් කරන්න උදව් කරන්නද? එහෙම නැත්නම් ධර්මඥානෙ දියුණු කරගන්නද? නිවන් දකින්නද? මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අන්නේ ගැන හොඳ වැටහීමක් තියෙනවා. ඊට පස්සේ ඒ අරමුණ ඉටු කරන්න තියෙන සාධක මොනවද? බාධක මොනවද? ආය කෞශල්‍ය අපාය කෞශල්‍ය. එතකොට බාධක දුරු කරලා සාධක ගොඩනගන්න උපායශීලීව අවස්ථාවෝචිතව මොකද්ද කරන්න පුළුවන්? ඒ ටික කරන්න තමන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අන්න එහෙමයි කරන කුසල ක්‍රියාව ඥාන සංප්‍රයුක්ත වෙන්නේ. එහෙම නැතුව නිකම්ම මේකෙන් මට පින් සිද්ධ වෙනවා කියලා දැනගත්ත පමණට ඒක උසස් ප්‍රඥාවක් අවදි කරන්න හේතු වෙන්නේ නැහැ. ඒ මේකෙන් Tamanට යහපත් ඵලයක් ලැබෙනවා කියන එකත් එක්තරා සම්මාදිට්ඨියක්. කර්මය කර්මඵලය විශ්වාස කිරීම. නමුත් කර්මය කර්මඵලය විශ්වාස කිරීම නිසා අපිට ප්‍රඥාව දියුණු කරගන්නත් පුළුවන්. අද බොහෝ දෙනා තුල ඒකම පාදක කොටගෙන තෘෂ්ණාව මතුවෙනවා. මටත් මෙහෙම ලැබෙන්න ඕන මටත් මෙහෙම ලැබෙන්න ඕන කියලා Tamanට ලැබෙන කොටහ පිළිබඳව කල්පනා කරලා ඒ කොටස ගැන තෘෂ්ණාව මතු කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ ලබන තැනැත්තාගේ යහපත අභිවෘද්ධිය සිද්ධ කරන්නේ කොහොමද කියලා ඊතරම් සැලකිල්ලක් නැති. ඉතින් ඒ නිසා ප්‍රඥාව ඊතා සියුම් ධර්මයක්. ඒක විවිධ ස්වරූපයෙන් අපට වර්ධනය කරන්න පුළුවන්. තම තමන්ගේ දක්ෂතාවයේ මත. ඉතින් මේ දක්ෂතාවයේ ගොඩනැගෙන්නේ මට මේකෙන් මොනවද ලැබෙන්නේ කියලා හිතීම තුළ නෙමෙයි. අනේකාට කළ යුතු යහපත කුමක්ද? ඒ යහපත කෙබඳු යහපතක්ද? ඒකට බාධක මොනවද? සාධක මොනවද? උපාය කුමක්ද? තමන්ටත් හානි නොවි, අනුන්ටත් හානි නොවි වැඩි යහපතක් වෙන හැටියට මේ කාර්ය සාධනය කරන්නේ කොහොමද? අන්න ඒ පිළිබඳව ගැඹුරින් විමසා බලනකොට තමයි අපි තුල ඥාන සංප්‍රයුක්ත කුසලයක් ජනිත වෙන්නේ. ඒතර ඔය අපි කිව්වේ එක කාරණා. ඔය විදිහට හැම දෙයක් ගැනම අපි සිතා බලන්න ඕන. සිල් රකින්නවා නම් සීලය කියන්නේ මොකද්ද? මොකද්ද එතනදි වෙන්න ඕන? තමන්ගේ සිත කය වචනය හසුරවන්න ඕන කොහොමද? තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවේ. භාවනාව කියන්නේ මොකද්ද? මොකද්ද එතනදි වෙන්න ඕන? ඒකට තියෙන සාධක මොනවද? බාධක මොනවද? ඒ සඳහා උපාය කුමක්ද? කොහොමද ඒක නිවැරදිව හසුරවන්නේ? බුද්ධ පූජාවක් තියෙනවා නම් බුද්ධ පූජාවේ පරමාර්ථය කුමක්ද? බුදු ගුණ සිහි කරමින් අපේ මනස තුල ගුණ නුවණ අවදි කර ගැනීම. එතකොට ඒකට සාධක මොනවද? බාධක මොනවද? උපාය කුමක්ද? නිවැරදිව තමන්ගේ මනසේ ගුණ අවදි වෙන හැටියට මේ බුද්ධ පූජාව කරන්නේ කොහොමද? මෙන්න මේ විදිහට වඩා ගැඹුරින් කල්පනා කරලා අරමුණ හරියට පරමාර්ථය හරියට තේරුම් අරගෙන ඒකට අදාළ සාධක තේරුම් අරගෙන බාධක තේරුම් අරගෙන උපාය තේරුම් අරගෙන තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක නිවැරදිව හසුරුවලා අදාළ යහපත් පරමාර්ථය සාධනය කරගන්නට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් අන්නේ තනත්තා ඥාන සංප්‍රයුක්තව කුසල් කරන කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ බඳු ඥාන සංප්‍රයුක්ත කුසලයක් නිසා ඥාන සංප්‍රයුක්තව උත්පත්තියක් ලබන්නට පුළුවන් වෙනවා. ඒකට තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියයි කියලා කියන්නේ. ඒ බඳු ඥානයක් ප්‍රඥාවක් අවදි වෙන්නේ නැතිනම් අලෝභය එහෙම නැත්නම් පරිත්‍යාගශීලී ස්වභාවය තියෙනවා. අද්වේෂය මෛත්‍රී පූර්වක ගතිය තියෙනවා. ඒතකොට කරුණා මෛත්‍රිය සහ පරිත්‍යාගශීලී බවත් එක්කලා ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි අර වගේ ගැඹුරු ਵਿਚාරයක් නැහැ. දැන් සමහර වෙලාවට
සතෙක්ව බේරන්න යනවා. බේරන්න ගිහිල්ලා ඒකෙන් මේ සතා මැරෙන්න පුළුවන්. සමහරට සතා බේරන්න යනවා. බේරන්න ගිහිල්ලා තමන් ඒ සතා කවාගෙන ප්‍රශ්න ඇති කරගන්න. එතකොට තමන්ට අනර්ථයක් නැත්නම් අනුන්ට අනර්ථයක්. ඇයි ඒ? ඥාන සංප්‍රයුක්තව ගැඹුරින් කල්පනා කරලා විමසලා ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම තව සමහර වෙලාවට දේවල් පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාග කරපු දේ ලබන කෙනාට ප්‍රයෝජනයක් නැහැ. දැන් බොහෝ වෙලාවට ස්වාමින් වහන්සේලාට පරිස්කාර පූජා කරනවා. ඒ පූජා කරන දේ උන්වහන්සේට වැඩක් ඇති දෙයක්ද ප්‍රයෝජනවත්ද? එහෙම ਵਿਚාරයක් නැහැ. ඉතින් එතකොට නමුත් පූජාවක් කරලා තිනවා. අලෝභය, අද්වේෂය තියනවා එතන. නිර්ලෝභීව තමන් දහඩිය මහන්සියෙන් හරි හම්බ කරපු ධනය පරිත්‍යාග කරලා වැය කරලා ඒ පූජාව කරලා තියෙනවා. ඒ වගේම මෛත්‍රී පූර්වකව ද්වේෂයෙන් තොරව කරුණා මෛත්‍රියෙන් ඒක කරලා තියෙනවා. ඒ කරුණා මෛත්‍රියක් තියෙනවා, පරිත්‍යාගශීලී බවක් තියෙනවා. හැබැයි ඒ පූජා කරන දෙයින් ඇති තේරුමක් නැහැ. ඇයි ඒ? ප්‍රඥාව යෙදිලා නැහැ, ඥානය යෙදිලා නැහැ. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුගේ ප්‍රඥාව අවදි නොවි කුසල ක්‍රියාවක් කරනකොට අලෝභය සහ අද්වේෂය එතන ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ කුසලය හඳුන්වන්නේ ඥාන විප්‍රයුක්ත කුසලයක්. එහෙම නැත්නම් ද්වි හේතුක කුසලයක්. ද්වි හේතුක කුසලයෙන් ඇති කරන්නට පුළුවන් වෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක් පමණයි. දැන් ඔය විදිහට අපි මූලිකව තේරුම් ගන්නට ඕන ද්වි හේතුක සහ ත්‍රි හේතුක කර්ම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඊළඟට මේ කර්මවල තියෙනවා විපාකය දෙවිධයකට ඇති කරනවා, ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ යලි උත්පත්තියක් සලසා දෙන්නට හේතු වෙනවා. ප්‍රවෘත්ති විපාකයයි කියන්නේ ඉපදුනාට පස්සේ මිය යනකම් විපාකත්වයට පැමිණෙනවා. ප්‍රතිසන්දි විපාකය උත්පත්තිය සාධනය කරන්නට හේතු වෙනවා. ප්‍රවෘත්ති විපාකය ඉපදුනාට පස්සේ ජීවිතේ පවත්වන්නට උපනිශ්‍රය වෙනවා. ඔන්න ඔය විපාක දෙකම ඇති කරන ඒ විපාක දෙකම ඇති කරන්නට හේතු වෙන කර්මපත කියලා හඳුන්වනවා. ඒ විපාක දෙකම ඇති කරනවා කියන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රතිසන්දි විපාකය ඇති කරනවා. එතකොට ප්‍රතිසන්දි විපාකය ඇති කරනවා නම් තමයි ඒ කර්මයේ කර්මපතයක් කියලා හඳුන්වන්නේ. මොකද්ද කර්මපත කියන්නේ? පත කියලා කියනවා පාලියෙන් මාර්ගයට. සිංහලෙනුත් අපි මේ වචනේ භාවිතා කරනවානේ. ධාවන පතය, මාර්ග පතය. කොහොම හඳුන්වනවා? එතකොට මාර්ග පත කියලා කිව්වට ඒ වචන දෙකෙන්ම එකම අදහස එන්නේ. බොහෝ වෙලාවට අපි පාවිච්චි කරනවා ධාවන පතය කියලා. ධාවන පතය කියලා කියන්නේ දුවන මාර්ගය, දුවන මාවත කියන අර්ථය. එතකොට අන්නේ මාවත කියන අර්ථයෙන්, පාර කියන අර්ථයෙන් තමයි පත කියලා කියන්නේ. එතකොට කර්මපත කියලා කියන්නේ යම්කිසි කෙනෙකුට යම්කිසි උපතක් සලසා දෙන්නට මාර්ගය සකසනවා. ප්‍රතිසන්දියක් ඇති කරන්නට මාර්ගය සකසනවා. යම් භවයක් ජනිත කරන්නට, පංචස්කන්ධයක් ජනිත කරන්නට මඟ සකස් කරනවා කියන අර්ථයෙන් තමයි කර්මපත කියලා හඳුන්වන්නේ. එතකොට අකුසල් වලත් කර්මපත තියෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුණු වාච, පරුස වාච, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි මේවා කර්මපත. කුසල පක්ෂයේ කර්මපත තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම ආදී දස කුසල කර්මපත. ඒ වගේම දාන, සීල, භාවනා, පත්ති, පත්තානුමෝදනා, වෙය්‍යා වච්ච, අපචායන, ධම්මදේශනා, ධම්මසවන, දිට්ඨිජු කර්ම මේවත් කර්මපත හැටියට සිද්ධ කරන්න පුළුවන්. ඒතර කර්මපතයක් බවට පත් වෙන්නට කරුණු කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ කාරණයට අනුව යම්කිසි කෙනෙක් දානයක් දෙනවා නම් චිත්ත වත්තු පටිග්ගාහක. චිත්ත කියලා කියන්නේ තමන්ගේ හිත සකස් වෙන්න ඕන අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන්. වත්තු කියලා කියන්නේ දාන උපකරණය. ඒක ධාර්මික වෙන්න ඕන. ඒ වගේම ලබන කෙනාට ඵලදායක විදිහට සකස් කරගන්නට ඕන. ඊළඟට පටිග්‍රාහක කියලා කියන්නේ ඒ ලබන ප්‍රතිග්‍රාහකයා ලබන්නට සුදුස්සෙක්. ඒ කියන්නේ ඒ අවශ්‍යතාවයේ තියෙන කෙනෙක්ද? ඒ තනත්තාගේ සීලය, ගුණය ආදිය අනුවත් කරන පරිත්‍යාගය උසස් වෙනවා. හැබැයි වඩා වැදගත් වෙන්නේ මොකක්ද? සිල්වත්ද ගුණවත්ද කියන එක වෙනම කාරණා. වඩා වැදගත් වෙන්නේ පරිත්‍යාගයක් කරද්දී
තමන් සන්තක දෙයින් ලබන තැනැත්තාට යහපතක් කිරීම. එතකොට යහපත කරන්නේ කෙබඳු යහපතක්ද? මොකක්ද අවශ්‍යතාවය? අන්න ඒක තේරුම් අරගෙන කරන්නට පුළුවන්. ඒ නිසා ප්‍රතිග්‍රාහකයන් අනුව අපි දෙන දාණය තුන් ආකාරයකින් ධර්මයේ දැක්වෙනවා. අනුකම්පා බුද්ධියෙන් දීම, අනුග්‍රහ බුද්ධියෙන් දීම, පූජා බුද්ධියෙන් දීම. අනුකම්පා බුද්ධියෙන් කියලා කියන්නේ ලබන තැනැත්තා බොහොම දුර්වල චරිතයක් නම් සතෙක් සිව්පාවෙක් දුගියෙක් මගියෙක් යාචකයෙක් නම් අපි ඒ තැනැත්තා ගුණධම් වඩයි යහපතක් සිද්ධ කරයි සමාජ සේවයක් කරයි කියලා අපේක්ෂා කරන්නේ අර පීඩාකාරී తත්වය සමනය කරලා සහනයක් සලස්වන්නට යමක් පරිත්‍යාග කරනවා. එතකොට අනුකම්පාව. අනුග්‍රහ බුද්ධිය කියන්නේ යම් කෙනෙක් සමාජ සේවයක් කරනවා, සාසනික සේවයක් කරනවා, සුබ සාධන කටයුත්තක් කරනවා, සත්ක්‍රියාවක් කරනවා, ඒ කටයුත්ත තව බොහෝ කාලයක් පවත්වාගෙන යන්නට අපි උදව් කරන්න ඕන කියන අදහස. දැන් අදත් මේ ධර්ම දේශනාවේ එක් අරමුණක් හැටියට සම්බුද්ධ ශාසනය චිර කාලයක් පවතිවා. හැම දිනාටම ප්‍රඥාව අවදි කරගන්නට මේ දේශනාව උපකාර වේවා. දැන් එතකොට අනිත් අයගේ යහපත පිණිස ඒ අය කරන යහපත් කටයුතු දිගු කලක් පවත්වාගෙන යාම පිණිස මේ කරන ක්‍රියාව අනුග්‍රහයක් වෙන්න කියන අදහසින් ක්‍රියා කරනවා. ඒකට කියනවා අනුග්‍රහ බුද්ධියෙන් දන් දෙනවායි. ඒතර ගිහියෙකුට හෝ පැවිද්දෙකුට හෝ ස්ත්‍රියකට පුරුෂයෙකුට ප්‍රතඥයෙකුට ආර්යයන් වහන්සේ නමකට කාට හරි අපිට පුළුවන්කම තියනවා කරන සත් කටයුත්තක් දිගින් දිගට පවත්වාගෙන යන්න මොනවද අවශ්‍ය කියලා සොයලා බලලා ඒ අවශ්‍යතා සපුරාලන්නට ඒ කටයුත්ත දිගින් දිගට පවත්වාගෙන යන්න මොනවද බාධක ධර්ම ඒ බාධක ධර්ම හඳුනාගෙන ඒවා දුරු කරන්න ඒ කටයුත්ත දිගින් දිගට පවත්වාගෙන යන්න මොන විදිහේ උපාය මාර්ගයක්ද යෙදිය යුත්තේ හඳුනාගෙන ඒ බඳු උපාය මාර්ග යෙදීම අන්න එහෙම කටයුතු කරනවා නම් ඒක හඳුන්වනවා අනුග්‍රහ බුද්ධියෙන් දන් දීමයි. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි මේ ප්‍රතිග්‍රාහකයන් ලබන කෙනා වන්දනීය කෙනෙක් නම් පූජනීය කෙනෙක් නම් ගුණවත් කෙනෙක් නම් සිල්වත් කෙනෙක් නම් ඥානවන්ත කෙනෙක් නම් අපි ඒ ගැන දන්නවනම් අපට පුළුවන් ඒ සීලය ගුණය ඥානය සද්භාවය සිහි කරලා ඒ ගුණයට ගරු කිරීමක් හැටියට යමක් පරිත්‍යාග කරන්න පූජා කරන්න. එහෙම පූජා කරනකොට ඒ තැනත්තා ඒක පාවිච්චි කරනවද නැද්ද ඒක වෙන කාට හරි දුන්නද ඒක අපතේ ගියාද ඒවයි තරම් අදාළ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව නැතත් අපි පූජා කරනවා. එයි බුදුහාමුදුරුවෝ ඒක නොවලඳන බව අපි දන්නවා. හැබැයි අපතේ ගියා කියලා හිතන්නේ කුමක් නිසාද? ඒ බුදු ගුණ සිහි කරලා පූජා කරනකොට අපේ මනසේ ගුණ වැඩෙනවා. ප්‍රඥාව සිහි කරලා පූජා කරනකොට අපේ මනසේ ප්‍රඥාව අවදි වෙනවා. එහෙමනම් පූජා බුද්ධියෙන් දෙනකොට ගුණගරුක භාවය, ඥානගරුක භාවය, සීලගරුක භාවය අපේ මනසේ ඇති වෙනකොට අපි තුලත් ඒ බඳු ගුණ වැඩෙන්නට ඒ හේතුවක් වෙනවා. අර අනුකම්පා බුද්ධියෙන් දෙනකොට අපි ප්‍රතිග්‍රාහකයා මෙහෙම වෙන්න ඕන කියලා කිසිවක් අපේක්ෂා කරනවා අඩුයි. අනුග්‍රහ බුද්ධියෙන් දෙනකොට අපි දෙන දේ નિවරදිව යොදවනවද නැද්ද ඒකෙන් ඒ යහපත වෙනවද කියලා අපි ටිකක් සැලකිලිමත් වෙනවා. මොකද ඒ කරන ක්‍රියාවට උදව්වක් හැටියට කරන ක්‍රියාව දිගු කලක් පවත්වාගෙන යන අනුග්‍රහයක් හැටියටයි අපි ඒක සම්පාදනය කරන්නේ. එතකොට සොයලා බලලා ඒ යහපත සිද්ධ වුණාද කියලා විමසා බලන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. හැබැයි පූජා බුද්ධියෙන් දෙනකොට ඒක පරිහරණය කළාද නැද්ද ඒක වෙන කාටවත් දුන්නද ඒ තැනත්තා ජීවත්ව ඉන්නවද නැද්ද ඒ කිසිවක් අදාළ වෙන්නේ නැහැ. ගුණය සිහි කරගෙන පූජාවක් හැටියට පූජා කරනවා. මෙන්න මේ විදිහට ප්‍රතිග්‍රාහක සම්පත්තිය ප්‍රතිග්‍රාහකයාගේ ස්වභාවය මත අවශ්‍යතාවය මත ගුණය මත අසරණ බව මත අපි දෙන දේ තුන් ආකාරයකින් දෙන්නට පුළුවන් අනුකම්පා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් සහ පූජා බුද්ධියෙන්. එතකොට චේතනාව හරියට සකස් කරගන්නට ඕන. ඒ ප්‍රතිග්‍රාහකයා කෙබඳු කෙනෙක්ද කියලා හඳුනා ගන්නට ඕන. ප්‍රතිග්‍රාහකයාගේ අවශ්‍යතාවය මොකක්ද කියලා හඳුනා ගන්නට ඕන. ප්‍රතිග්‍රාහකයාට අවශ්‍ය නැතිනම් මම මේක පූජා කරන්නේ මොකටද කියලා තේරුම් ගන්න ඕන. පූජා කරන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. පූජා කරන දෙයින් ඒ අදාළ අර්ථය සිද්ධ වෙනවද කියලා තේරුම් ගන්න ඕනේ. ඒතර සාධක තුනයි තියෙන්නේ. චිත්ත වත්තු පටිග්‍රාහක. සිතුවිල්ල පූජා කරන ද්‍රව්‍ය ඒ වගේම ලබන තැනැත්තා. හැබැයි කාරණා තුනක් වුණාට ඒ කරුණු තුන ගැනම
හොඳට ගැඹුරින් සිතලා බලලා කල්පනා කරලා තේරුම් ගන්න ඕන. අන්න එහෙම තේරුම් ගත්තොත් තමයි ඒ පූජාව උසස් වූ ඥාන සංප්‍රයුක්ත කුසලයක් වෙන්නේ. ඒ වගේම మతు සුගතියක උත්පත්තිය සාදා දෙන්නට සමත් වෙන්නේ අන්න ඒ බඳු කුසලයක් හඳුන්වනවා කර්මපතයක් කියලා. ඒ කර්මපතයක් කියන්නේ ප්‍රතිසන්දි විපාකයේ ඇති කර දෙන්නටත් සමත් වෙනවා. ප්‍රවෘත්ති විපාකයේ ඇති කර දෙන්නටත් සමත් වෙනවා. ප්‍රතිසන්දි විපාකයේ හැටියට අපි මිය යන මොහොතේ කර්මය සිහිපත් වුනොත් මනුෂ්‍ය ලෝකයක හරි දිව්‍ය ලෝකයක හරි උපදින්නට හේතු වෙනවා. ඒක තමයි ප්‍රතිසන්දි විපාක. ප්‍රවෘත්ති විපාකය වෙන්නේ ඉපදුනාට පස්සේ දිගු කලක් අපට සැප විපාක ලබන්න එය හේතුවක් වෙනවා. ඒ දෙකටම උපකාර වෙනවා නම් ඒ කර්මය කර්මපතයක් කියලා හඳුන්වනවා. දැන් ওই කාරණා සම්පූර්ණ නොවුනොත් අපි හිතමු අපේ මනසින්ම පමණක් අපි චිත්ත ප්‍රසාදය ඇති කරගන්නවා. මේ හාමුදුරුවන්ට දාන ටිකක් දෙන්න ඕන. මේ හාමුදුරුවන්ට පූජාවක් කරන්න ඕන කියලා සිතුවිල්ලක් ඇති කරගන්න. එතකොට ඒ සිතුවිල්ල ඇති කරගත්තාම ඒකත් කුසලයක්. හැබැයි ඒ කුසලය තුලින් අනිත් තැනැත්තාගේ කුසගිනි නිවෙන්න අනිත් තැනැත්තාට යහපතක් කෙරෙන්න භෞතික වශයෙන් අපි ක්‍රියාත්මක වුණේ නැතිනම් ඒ කුසලය අර මානසික භෞතික කියන අංශ දෙකම සම්පූර්ණ වුණු කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ඒ බඳු කුසලයක් අපිට යලි යලි කුසල් සිත් ඇති කරගන්න හේතු වෙනවා. සද්ධාව ඇති කරගන්න හේතු වෙනවා. ඒ වගේම ප්‍රසාදය ඇති කරගන්නට හේතු වෙනවා. හැබැයි සසර ගමනේ අපිට භෞතික සම්පත් ගෙනත් දෙන්නට සාධනය කරන්නට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කුමක් නිසාද? සිතුවිල්ල හොඳ වුණාට අපි ඒ සිතුවිල්ලෙන් යුක්තව භෞතික අනුග්‍රහයක් කළේ නැති නිසා අපිට ඒ බඳු යහපතක් සිද්ධ වෙන්නට ඒ කර්මය හේතු වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට කර්මය කර්මපතය කර්මය කියලා කියන්නේ චේතනාව මත කුසලයක් හෝ අකුසලයක් ජනිත වෙනවා. ඒක කර්මපතයක් බවට පත් වෙන්නේ උත්පත්තිය සඳහා හේතු වෙනවා. එතකොට උත්පත්තිය සඳහා හේතු වෙන කර්ම කායික කර්ම තියෙන්නට පුළුවන්, වාචසික කර්ම තියෙන්නට පුළුවන්, මානසික කර්ම තියෙන්නට පුළුවන්. අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මේවා කය වචනය ක්‍රියාත්මක වුණත් නොවුණත් මනසින් පමණක්ම අකුසල කර්මපත ජනිත වෙන මනෝභාව. එතකොට ඒකෙම කුසල පැත්ත තමයි අනවිද්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි. අනවිද්‍යා කියලා කිව්වේ දැඩි ලෝභයෙන් තොර බව. කියන්නේ පරිත්‍යාගශීලී ගුණය. අව්‍යාපාද කියලා කිව්වේ ව්‍යාපාදේ නැති බව, මෛත්‍රී පූර්වක බව. ඊළඟට සම්මාදිට්ඨි කියලා කිව්වේ නිවැරදි හේතුඵල දක්නා ප්‍රඥාවෙන් යුක්ත බව. ඒතර මේ ගුණාංග හරියට මනසේ ජනිත වුණොත්, ප්‍රබලව මනසේ ජනිත වුණොත් ඒ පරිත්‍යාගශීලී චේතනාවම සුගතියක උපද්දවන්නට හේතු වෙනවා. ඒ මෛත්‍රී පූර්වක චේතනාවම එතකොට අපි දානෙ දීලා අනිත් අයට උදව් කරලා තියෙන්න ඕන නැහැ. අර පරිත්‍යාගශීලී චේතනාවම සුගතියක උත්පත්තිය සාදා දෙන්නට හේතුවක් වෙනවා. මෛත්‍රී පූර්වක චේතනාවම සුගතිය උපද්දවන්නට හේතු වෙනවා. සම්මා දිට්ඨියම සුගතිය උපද්දවන්නට හේතු වෙනවා. හැබැයි ත්‍යාගශීලී චේතනාව සුගතිය උපද්දන්න හේතු වුණාට අපි ඒ සිතුවිල්ලෙන් යුක්තව අනුන්ට ආහාර පාන දීලා නැතිනම් ප්‍රවෘත්ති විපාකයේ හැටියට අපට ආහාර පාන ලබන්නට ඒ කර්මය හේතු වෙන්නේ නැහැ. ප්‍රතිසන්දිය ඇති කරනවා. ප්‍රතිසන්දිය ඇති කරන නිසා කර්මපතයක් කියලා හඳුන්වන්නට පුළුවන්. හැබැයි ප්‍රවෘත්ති විපාකය දුර්වලයි. ඉතින් ওই දෙපැත්තම ශක්තිමත්ව ලැබෙනවා නම් තමයි සුගතියක උපදින්නටත් පුළුවන් වෙන්නේ. ඉපදුනාට පස්සේ සැප විපාක පවත්වා ගන්නටත් පුළුවන් වෙන්නේ. එතකොට දැන් අද ධර්මදේශනාවේ ඊළඟ කොටස තමයි ප්‍රතිසන්දි විපාකය ද්වි හේතුක සහ ත්‍රි හේතුක ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන්නේ කොහොමද? ඒ සඳහා මඟ සකස් කරගන්නේ කොහොමද? එතකොට අපි සිහිපත් කළා අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙකින් යුක්තව කරන කුසලය ද්වි හේතුකයි. ඒ බඳු කුසලයක් සිහිපත් වුණොත් ඊළඟ භවයේ ලබන ප්‍රතිසන්දිසිත ද්වි හේතුකයි. ඒ ප්‍රතිසන්දිසිතේ අලෝභය සහ අද්වේෂය තියෙනවා. හැබැයි ප්‍රඥාව නැහැ. අර ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවොත් මරණ මොහොතේ එහෙම කුසලයක් සිහිපත් වුණොත් ඒ තනත්තාට ඊළඟ භවය
ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ උත්පත්තිසිතේ ප්‍රඥාව යෙදෙනවා. දැන් ඒ උත්පත්ති දෙකේ තියෙන වෙනස මොකක්ද? වෙනස තමයි ත්‍රි හේතුක සහ ද්වි හේතුක ප්‍රතිසන්දිකෙන් දෙදෙනාට එකම වගේ කුසල් කරන්න පුළුවන්, ගුණධම් වඩන්න පුළුවන්, බණ දහම් අහන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, ව්‍යාපාර කරන්න පුළුවන්. ඒ ඔක්කොම ටික කරන්න පුළුවන්. හැබැයි ඒ භවයේ සම්මා සම්බුදු කෙනෙක් හමු වුණත් සසර ගමනේ කොච්චර පාරමිතා ධර්ම වැඩිලා තිබුණත් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයාට විනා ද්වි හේතුක ප්‍රතිසන්දිකයාට ධර්මය අවබෝධ කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. කියන්නේ ධානයක්, අභිඥාවක්, මාර්ගඵලයක් ලබන්නට ඒ භවය තුල පුළුවන් කමක් නැහැ ද්වි හේතුක ප්‍රතිසන්දිකයා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයාට ඒ අවස්ථාව තියෙනවා. හැබැයි අවස්ථාව තිබුණට ඒක පළදරන්නේ සාධක ගොනු වුණොත් පමණයි. සාධක කියන්නේ සාංශාරිකව පාරමිතා වඩලා තියෙන්න ඕන, මනස පුහුණු කරලා තියෙන්න ඕන, මේ ජීවිතේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්න ඕන, සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්න ඕන, යෝනිසෝ මනසිකාරයේ ක්‍රියාත්මක වෙන්න ඕන, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යෙදෙන්නට ඕන. මේ කරුණු ටික ඔක්කොම ක්‍රියාත්මක වුණොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේකට පුළුවන්කම තියනවා ඒ භවය තුල ධානයක් ලබන්න, අභිඥාවක් ලබන්න, මාර්ගඵලයක් ලබන්න. ඒ සඳහා උත්පත්ති සාධකයේ බවට පත් වෙනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. හැබැයි යම්කිසි කෙනෙක් බුදු කෙනෙක් වැනි කල්යාණ මිත්‍රයෙක් ලැබුවා වුණත්, සම්මා සම්බුදු කෙනෙකුගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළා වුණත්, යෝනිසෝ මනසිකාරයෙන් කොයිතරම් ඒවා විමසා බැලුවා වුණත්, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ කොතෙක් යෙදුනා වුණත්, සසර ගමනේ පාරමිතා වැඩිලා තිබුණා වුණත්, මනස පුහුණු කරලා තිබුණා වුණත්, උත්පත්ති සිතේ ප්‍රඥාව ඉදිලා නැතිනම් ඒ තැනත්තාට මේ භවය තුල ධානයක්, අභිඥාවක්, මාර්ගඵලයක් උපදවන්නට පුළුවන් කමක් නැහැ. ඒක තමයි දෙදෙනාගේ වෙනස. අනිත් කටයුතු වල වෙනසක් එතරම් දකින්නට පුළුවන් කමක් නැහැ. එතකොට මේ වෙනස නිසා අපි තේරුම් ගන්නට ඕනේ නිවන් දකින අරමුණ ඇතිව අපි සසර ගමන සලසුම් කරගන්නවා නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබීම තමයි අත්‍යවශ්‍ය. එහෙම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නොලැබුණොත් කොයිතරම් අපි මතු පිටින් උපමට්ටම් කළා වුණත් ඇතුළතින් ඒ ප්‍රභාව ප්‍රඥාව අවදි කරන්න බෑ. මේකට අපි පෙර දිනකත් උදාහරණයක් සිහිපත් කළා. හරියට කළු ගලකුයි මණික් ගලකුයි උපමට්ටම් කරන්න වගේ. දැන් මණික් කපන යන්ත්‍රයකින් මණික් ගලක paludu කොටස් ඉවත් කරලා හොඳට ඔපමට්ටම් කළාම ඒක මතු පිටින් ඔප වෙනවා. එතකොට ඒ වගේම අපිට ඕනනම් පුළුවන් කළු ගලක් අරගෙන ඒකේ paludu කොටස් ටික කපලා ඒ උපකරණයෙන් ඒ මැෂින් එකෙන්ම ඔපමට්ටම් කරන්න පුළුවන්. එතකොට ඒකත් මතු පිටින් ඔපමට්ටම් වෙනවා. හැබැයි දෙකම මතු පිටින් ඔපමට්ටම් වෙලා තිබුණට මණික් ගලේ ඇතුළතින් මතුවෙන යම්කිසි ප්‍රභාවක් තියෙනවා. කළු ගලේ ඒ ප්‍රභාව මතු කරන්න බෑ. ඇයි බැරි? එහෙම එකක් කළු ගලේ නැති නිසා. අන්න ඒ වගේ තමයි මතු පිටින් උපමට්ටම් කිරීම ඉපදුනාට පස්සේ උපන්නා වූ ආත්ම භාවය තුළ කල්යාණ මිත්‍ර ඇසුර නිසා, සද්ධර්ම ශ්‍රවණය නිසා, යෝනිසෝ මනසිකාරය නිසා සාංශාරික හේතුප්‍රත්‍යත් උදව් කරගෙන ඒ තනත්තාට පුළුවන්කම තියනවා මනස උපමට්ටම් කරන්න. හැබැයි අර ඇතුළතින් මතුවෙන තීක්ෂණ ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් වෙන්නේ නැහැ ද්වි හේතුක ප්‍රතිසන්දිකයට. ඒ හැකියාව තියෙන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයට පමණයි. දැන් ඒ බඳු ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න අපි කොහොමද මඟ සලසා ගන්නෙ? ඒ සඳහා කළ යුතු ප්‍රධාන කාර්යය තමයි අපි අර මුලින් සිහිපත් කළා වගේ ඥාන සංප්‍රයුක්තව කුසල් කිරීම. ඒ කියන්නේ කරන ක්‍රියාවේ අර්ථය දැනගෙන, පරමාර්ථය දැනගෙන, ඒ පරමාර්ථය තුලත් ඒ අවස්ථාවට යෝග්‍ය අර්ථය මොකක්ද කියලා තේරුම් අරගෙන අපි පැහැදිලි කළානේ. දානේ පරමාර්ථය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තව ලබන කෙනාට යහපතක් කිරීම. හැබැයි යහපත කෙබඳු යහපතක්ද? මොකද්ද මේ වෙලාවේ තනත්තාට අවශ්‍යතාවය තියෙන්නේ? මොකද්ද තියෙන ගැටලුව? බාධකයක් දුරු කිරීමද අවශ්‍යතාවය? එහෙම නැත්නම් මොනවා හරි ප්‍රත්‍යපහසුකම් සම්පාදනය කිරීමද, දැනුවත් කිරීමද, උදව් කිරීමද, මඟ පෙන්වීමද, මොකද්ද කරන්න ඕන? අන්න ඒ විදිහට සොයලා බලලා අපට දාණය
තුන් විදිහකින් සම්පාදනය කරන්න පුළුවන් ආමිස දාන, ධර්ම දාන සහ අභය දාන. එතකොට අපි මේ මොහොතේ දිය යුත්තේ අභය දානයේද ධර්ම දානයේද ආමිස දානයේද කියලා තීරණය වෙන්නේ මොකක් මතද? ලබන තැනැත්තාගේ අවශ්‍යතාවය. එතකොට ඒ තැනැත්තා බයටපත් වෙලා තැතිගැන්මටපත් වෙලා ඉන්න කෙනෙක් නම් මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ අභය දානයක්. ඒ බිය දුරු කිරීම. කණ්ඩ ටිකක් දෙන එක නෙමෙයි. මේ වෙලාවේ ඉන්නේ ආහාර පාන නැතුව දුර්වල වෙලා නම් මේ වෙලාවේ ධර්ම දාණය දෙන්නට කියලා බණ කියලා හරියන්නේ නැහැ. කෑම ටිකක් දෙන එකයි අවශ්‍යතාවය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පවා ජේතවනාරාමයට පැමිණි කුසගින්නේ හිටපු පුද්ගලයෙකුට ආනන්ද හාමුදුරුවෝ ලවා ආහාර ටිකක් දීලා තමයි ඒ තැනත්තාට ධර්ම දේශනා කරන්නට සැලකිලිමත් වෙන්නේ. ධර්මය අවශ්‍යයි. ධර්මයේ දීම තමයි ශ්‍රේෂ්ඨ. හැබැයි ඒක ශ්‍රේෂ්ඨ වුණාට දැන් ඉන්නේ කුසගින්නේ නම්, දැන් ඉන්නේ පිපාසයෙන් නම්, දැන් ඉන්නේ භීතියෙන් නම් ඒ තැනත්තාට මූලික වශයෙන් ඒ පවතින තත්වයට අවශ්‍ය ප්‍රතිකර්මය කරලා ඉන්න ඕනේ. ඇයි ඒ දානේ පරමාර්ථය මට ඕන දේ කරන එක නෙමේ, ලබන තැනත්තාට යහපතක් කිරීම. ලබන තැනත්තාගේ යහපත වෙනුවෙන් අවශ්‍යතාවය හඳුනාගෙන ක්‍රියාත්මක වීම. ඒ නිසා පොදුවේ ගත්තහම දානේ පරමාර්ථය තමන් සන්තක දෙයින් ලබන කෙනාට යහපතක් කිරීමයි. හැබැයි යහපත කෙබඳු යහපතක් වෙනවාද, කෙබඳු යහපතක්ද කළ යුත්තේ කියලා තීරණය වෙන්නේ මගේ ඕනෑකම මත නෙමේ, ලබන කෙනාගේ අවශ්‍යතාවය මත. ඒතකොට ඒ අවශ්‍යතාවය මත අපි දෙන දේ ධර්මයේද දෙන්නේ, නිර්භය භාවයේද දෙන්නේ, ආමිසයද දෙන්නේ. ආමිසය කියලා කියන්නේ ජීවිතේ පවත්වා ගන්නට අවශ්‍ය පත්‍ය පහසුකම්. එතකොට මේ භෞතික දේවල්ද දෙන්නේ, ධර්මයේද දෙන්නේ, නිර්භය භාවයේද දෙන්නේ. ඒක තීරණය වෙන්නේ ලබන තැනැත්තාගේ අවශ්‍යතාවය මත. මෙන්න මේ විදිහට අපට ලබන ප්‍රතිග්‍රාහකයාගේ ස්වභාවය අනුව අනුකම්පාවෙන් දෙනවද, අනුග්‍රහයක් හැටියට දෙනවද, ඒ වගේම පූජා බුද්ධියෙන් දෙනවද කියලා තීරණය වෙනවා. ඒ වගේම ලබන තැනැත්තාගේ අවශ්‍යතාවය අනුව ආමිස දානයක් දෙනවද, අභය දානයක් දෙනවද, ධර්ම දානයක් දෙනවද කියලා තීරණය වෙනවා. එතකොට මේ විදිහට ප්‍රතිග්‍රාහකයාගේ ස්වરૂපය මත දිය යුතු දේ, දිය යුතු ආකාරය තීරණය වෙනවා. ඊළඟට දිය යුතු දේ දිය යුතු විදිහට සකස් කරගන්නට ඕන වෙනවා. ඒ සඳහා Tamanගේ මනස નિවැරදිව සකස ගන්න වෙනවා. චිත්ත වත්තු පටිග්ගාහක කියන මේ කරුණු තුන මනවින් සකස් කොට අපි කරන්නා වූ කුසලය ඥාන සම්පයුක්ත කුසලයක්, ත්‍රි හේතුක කුසලයක්. එතකොට ඒ බඳු කුසල් සිද්ධ කරගෙන තියෙන්නටත් ඕන. ඒකෙන් ප්‍රතිසන්දියක් ලබන්නට නම් මැරෙන මොහොතේ ඒක මතුවෙන්නටත් ඕන. මැරෙන මොහොතේ මතුවෙන්නේ කොහොමද? ගරුක කර්ම, ඊළඟට ආසන්න කර්ම, ඊළඟට ආචින්න කර්ම, එහෙමත් නැත්නම් කටත්තා. ගරුක කර්ම කියලා කියන්නේ වඩාම බල සම්පන්න කර්ම තමයි નિરાයාසයෙන් මරණාසන්න මොහොතේ මතුවෙන්නේ. කුසල පක්ෂයෙන් නම් ධානයක් උපදවාගෙන ධානයෙන් පිරිහෙන්නේ නැතුව හිටියානම් ඒක අනිවාර්යෙන් මැරෙන මොහොතේ මතුවෙනවා. හැබැයි කටින පින්කම් වගේ අටමහා කුසල් කියලා කියන්නේ ඒවා ගරුක කර්ම නෙමෙයි. මැරෙන මොහොතේ අනිවාර්යෙන් මතුවෙනවා කියලා නියමයක් නැහැ. ඒවා මහා කුසල් කියලා කියන්නේ කරුණු දෙකක් මත කාම ලෝකයේ සත්වයන්ගේ චිත්තසංතානයේ බහුලව හට ගන්නා නිසා කාමාවචර කුසල් වලට මහා කුසල් කියලා කියනවා. ඒ වගේම අටමහා කුසල් කියලා අටක් වෙන් කරලා තියෙන්නේ මොකක් නිසාද? සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්මට හේතු වෙන දිවා රාත්‍රී පින් වැඩෙන පින්කම්. ඒවා සසර ගමනේ අපට සම්බුදු සසුනේ පිහිට රැකවරණය ලබන්නටත් උපදින ආත්ම භවවල සැප විපාක ලබන්නටත් හේතු වෙනවා. හැබැයි අනිවාර්යෙන් මැරෙන මොහොතේ මතුවෙනවා කියලා නියමයක් නැහැ. ඊට වඩා ප්‍රබල කර්මයක්, ආනන්තර පාප කර්මයක් වගේ ඉස්මතු වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ආසන්න කර්මයක්, ආචින්න කර්මයක් ඉස්මතු වෙන්නට පුළුවන්. දැන් ධර්මාශෝක රජුරෝ මැරිලා දුගතිය උපන්නේ එතුමා කටින චීවර පූජාවන් සිදු කරගෙන නැතුව නෙමෙයි. 84000ක් විහෙර විහාර හැදුවා නම් කටන සිවුරක් පූජා කිරීම වැනි පින්කමක් නොකළ වෙන්නට බෑනේ. නමුත් ඒ කුසලය මැරෙන මොහොතේ සිහි වුණොත් තමයි ප්‍රතිසන්දිය සලසා දෙන්නේ. කර්මපතයක් තමයි. කර්මපතයක් වුණාට හැම කර්මපතයක්ම ගරුක කර්මයක් වෙන්නේ නැහැ. ගරුක කර්ම වෙන්නේ ධාන කුසල් සහ ආනන්තර පාප කර්ම.
ධානාන්තරේ පාප කර්මයක් කළොත් ධානයක් තිබුණා වුණත් ඒක පිරිහෙනවා. ඒ නිසා වඩාම ප්‍රබලම ගරුක කර්ම වෙන්නේ ආනන්තරේ පාප කර්ම. ආනන්තරේ පාප කර්මයක් නොතිබුණොත් ධානයක් තිබුණොත් ඒක මතුවෙන්නට පුළුවන්. ධාන සහ ආනන්තරේ පාප කර්ම කියන දෙකම නැතිනම් අපට ගරුක කර්ම නැහැ. ඊළඟට මතුවෙන්නේ මොනවද? ආසන්න කර්ම. ඒ කියන්නේ ආසන්න මරණාසන්න අවස්ථාවේදී සිද්ධ වුණු කුසලයේ හරි අකුසලයේ හරි අර ධර්මාශෝක රජුලන්ට ඒක තමයි වඩා ප්‍රබල වුනේ. ආසන්න කර්ම, ගරුක කර්ම නැහැ. ඊළඟට ආසන්න කර්ම. ඒ ආසන්න කර්මයකුත් නැතිනම් ඊළඟට ආචින්න කර්ම. ආචින්න කියන්නේ දිගු කලක් පුරුදු පුහුණු කරගත් කර්ම. දිගු කලක් පුරුදු පුහුණු කිරීම අපිට දෙවිධයකින් කරන්න පුළුවන්. එකම කුසල ක්‍රියාව නැවත නැවත කිරීමෙන් පුහුණු කරන්න පුළුවන්. එක්වරක් කළ කුසලය නැවත නැවත සිහි කිරීමෙන් ඒක ආචීර්ණ කරගන්න පුළුවන්. එකම වරයි ජීවිතේට කරලා තියෙන හැබැයි නැවත නැවත සතුටින් සිහි කරලා තියෙනවා. එතකොට හැමදාම කළා වගේ මනසේ ඒක වර්ධනය වෙලා තියෙනවා. වහා සිහිපත් වෙනවා. ඒ නිසා නැවත නැවත කිරීමෙන් හෝ නැවත නැවත සිහි කිරීමෙන් අපට කුසල ක්‍රියාවක් ආචින්න කර්මයක් බවට පත් කරගන්න පුළුවන්. ආචින්න කර්මයක නොතිබුණොත් කටත්තා කියන්නේ සසරේ කරපු කවර හෝ කුසල කර්මයක් මතුවෙනවා. ඉතින් අපිට ගරුක කර්ම නැතිනම් ආසන්න කර්මය ගැනත් අපිට වගකීමක් දරන්න බෑ. මොකද සිහියෙන් මැරෙයිද අසිහියෙන් මැරෙයිද දන්නේ. අසිහියෙන් මැරුණොත් අපිට ආසන්න කර්මයක් මතු කරගන්න විදිහක් නැහැ සිහි කල්පනාව නැති නිසා. එතකොට අපිට නිශ්චිත වශයෙන්ම සසර ගමන සැලසුම් කර ගැනීමේදී උපකාර වෙනවා ආචින්න කර්ම. ආචින්න කර්ම කියන්නේ එකම කර්මය නැවත නැවත සිද්ධ කරලා හරි නැවත නැවත සිහි කරලා හරි බලවත් කර ගැනීම. ඉතින් අපි ත්‍රි හේතුක කුසල් කරලා තියෙනවා නම් ඒ කුසලය මැරෙන මොහොතේ මතු කරගත්තොත් තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියකට උපකාර වෙන්නේ. ඉතින් මතු කරගන්න අපි සිහියෙන් මැරෙයිද අසිහියෙන් මැරෙයිද කියලා අපි දන්නේ නැති නිසා දැම්ම තියා අපිට පුළුවන් කල්පනා කරන්න මම යම් මොහොතක මරණයටපත් වෙනවා. මරණය අදද හෙටද කියන්න අපිට බෑ. යම් මොහොතක මරණයටපත් වෙනවා නම් මැරෙන මොහොතේ මම සෝවාන් ඵලයටපත් වෙලා හිටියේ නැතිනම් සෝවාන් වුණොත් ගැටලුවක් නැහැනේ. සිහියෙන් මරුණත් අසිහියෙන් මරුණත් දුගතිය උපදින්නේ නැහැ. හැබැයි සෝවාන් ඵලයටපත් නොවි මිය ගියොත් මම කොතනද උපදින්නේ? මම මොකද්ද සිහි කරන කුසලය? එතකොට දෙව්ලොව සහ මනුලොව කියන දෙකම සුගති. දෙකේම කුසල් කරන්න පුළුවන්. හැබැයි සිත පුහුණු කරන්න, වඩන්න, වැඩි දියුණු කරන්න පුළුවන් හොඳම තැන තමයි මනුෂ්‍ය ලෝකය. ඉතින් තමන් තීරණය කරගන්න ඕන තමන් මනුලොවද උපදින්නේ දෙව්ලොවද කියලා. මනුලොව උපදිනවා නම් සත්පුරුෂ මව්පිය ඇතිව, නිරෝගී කයක් ඇතිව, කල්යාණ මිත්‍ර ඇසුරක් ඇතිව සුදුසු ප්‍රදේශයක උපදින්නට අදිෂ්ඨාන කරගන්න. මොකද ඒ සාධක ටික ලැබුණොත් තමයි අපට ගුණධම් වඩන්න පුළුවන්. ඒ සාධක නිකම්ම ලැබෙන්නේ නෑ. ඒකට සුදුසු කුසලයක්, ඥාන සංප්‍රයුක්ත කුසලයක් සිහි කරගන්න. ඉතින් තමන්ගේ ජීවිතේ තමන් කරලා තියෙන කුසල් හොඳට කල්පනා කරලා ඒ අතර අර වගේ හොඳට නුවණින් කරපු කුසලයක් සිහි කරගන්න ඕනේ. එහෙම සිහි කරගන්න කුසලයක් නැත්නම් හොඳට සැලසුම් කරලා ඥාන සංප්‍රයුක්ත කුසලයක් කරන්න ඕනේ. මල් ටිකක් පූජා කරප එකක් හරි ප්‍රමාණවත් වෙනවා හරියට ප්‍රඥාව උපදවාගෙන බුදුගුණ සිහි කරගෙන කළා නම්. අන්නේ බඳු කුසලයක් සිහි කරගෙන අදිෂ්ඨාන කරගන්න ඕනේ. මම සෝවාන් ඵලයටවත්පත් නොවි මිය ගියොත් මෙන්න මේ කුසලයයි මම සිහි කරන්නේ. මේ බඳු තැනකයි උපදින්නේ. හරියට මේක සිතට කාවැද්දුවොත් සිහි ඇතුව මරුණත් නැතුව මරුණත් අපට මරණාසන්න මොහොතේ සිහිපත් වෙනවා. හරියට හෙට උදේ පාන්දර 2ට මම අවදි වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරගෙන නිදාගත්තාම බෙල් එකක් ඇතත් නැතත් નિયમિત වෙලාවට අපේ මනස සක්‍රිය වෙනවා, අවදි වෙනවා. අන්න ඒ වගේ සිහි ඇතුව ඉන්නවා නම් පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නවා. සිහි නැතුව ඉන්නවා නම් පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නෑ. මනසේ සටහන් වෙලා තියෙන අරමුණු තමයි වඩා ප්‍රබලව මතුවේ. ඒ නිසා අපි හරියට චිත්තාදිෂ්ඨානයක් කරලා තිබ්බහම සිහි ඇතුව සිටියත් නැතුව සිටියත් මරණාසන්න මොහොතේ අර අදිෂ්ඨාන කරගත් හේතුක කුසලය සිහි කරගෙන සුගතියක ඉපදිලා මේ භවයේ නැවැත්වූ තැන ඉඳලා ඉදිරි මාර්ග ඉදිරි ගුණධර්ම ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවොත් සසර පාරමිතා වැඩිලා තියෙනවා නම් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලා තියෙනවා නම්
ඒ වගේම ලබන ආත්ම භාවය තුළ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට යොමු වුණොත් ඒ තනත්තාට ධාන අභිඥා මාර්ගඵල ලබන්නට ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ප්‍රධාන හේතුවක් වෙනවා. ඔන්න ඔය විදිහට අපි තේරුම් ගන්නට ඕන කර්මය සිදු කරන අවස්ථාවේ කුසල කර්මය ද්වි හේතුක හෝ ත්‍රි හේතුක වශයෙන් සිද්ධ කරන්නට පුළුවන්. ඒ සිද්ධ කරන්නා වූ කර්මයේ විපාක දෙආකාරයකින් ලැබෙනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රතිසන්දි විපාකයක් ලබා දෙන කර්ම හඳුන්වනවා කර්මපත කියලා. ඒ ප්‍රතිසන්දි විපාකයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් වුණොත් තමයි ප්‍රඥාව අවදි කරගෙන ධාන අභිඥා මාර්ගඵල ලබන්න පුළුවන් වෙන්නේ. ඒ බඳු ප්‍රතිසන්දියක් ලබන්න නම් ඒ බඳු කුසල් කරලා තියෙන්නටත් ඕන. ඒ කුසල් මැරෙන මොහොතේ සිහිපත් වෙන්නට චිත්තාදිෂ්ඨානයන් පවත්වා ගන්නටත් ඕන. මෙන්න මේ විදිහට සැලසුම් කරගන්න පුළුවන් නම් කලමනාකරණය කරගන්න පුළුවන් නම් නිවන් දකින්න භවයේ දක්වා දුගතිගාමී නොවි සුගති ආත්ම භාවවල උපදින්නටත් උපදින හැම භවයකම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබමින් පෙර භවයේ නැවැත් වූ තැන ඉඳලා පාරමී ගුණ දහම් සපුරාගෙන තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මනින් සුවසේ නිවන් දකින්නටත් මඟ සලස්වා ගන්නට පුළුවන්. ඒ සඳහා මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ජනිත කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ මොරටුව කටුබැද්ද පළමුවන පටුමග අංක 54න් 3 ලිපිනේ පදිංචිව සිටි මොරටුව සහ රුහුණු විශ්වවිද්‍යාලවල සේවය කර විශ්‍රාමිකව සිටි මහින්ද ජයසූරිය මහත්මයා අභාව ප්‍රාප්ත වී 2025 10 වෙනි මාස 28 වෙනි දිනට වසර 3ක් සපිරීම නිමිති කොටගෙන දැනට කැනඩාවේ පදිංචි එතුමාගේ දයාබර බිරිඳ මාජී ජයසූරිය මහත්මිය වරුණි ජයසූරිය දියණිය සහ ධනුෂ් කොඩිතුවක්කු බෑණනුවන් ඇතුළු පින්වත් පිරිස. පින්කමේ ආරමුණ ඒ දයාබර ස්වාමි පුරුෂයාණන්ට පියාණන්ට උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් පරම්පරාවේ මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කිරීමටත් සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සහ ධර්ම අවබෝධයේ පිණිසත් මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනා ඇතිව දේශකයන්න් වහන්සේ කරන සමාජ ශාසනික කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කරමින් ලෝකවාසී හැම දෙනාටම ප්‍රඥාව අවදි කර ගැනීමටත් සම්බුදු සසුන චිර කාලයක් පැවැත්මටත් මේ ධර්මානුශාසනයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ. මේ යහපත් අරමුණු ඇතිව හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක්. ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් ජනිත කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දරන පින්තුන්ටත් ධර්ම ශ්‍රවණය කළ සෑම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදය නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මීට වසර 3කට ඉහතදී අභාව ප්‍රාප්ත මහින්ද ජයසූරිය මහත්මයා ඇතුළු
පරම්පරාවේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ දරන මාජී ජයසූරිය මහත්මියට වරුණී ජයසූරිය දියණියන් ධනුෂ් කොඩිතුවක්ක බෑනනුවන් ඇතුළු පවුලේ සැමටත් ධර්ම ශ්‍රවණය කළ උදව් උපකාර කළ සැමටත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා. ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා. මේ බඳු කුසල් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම තෙරුවන් සරණයි.